අයිබෝන් සුබදාසක් වේවා සෝදරාටම. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ විශේෂ ස්ථානද වලස්මුල්ල ප්‍රාදේශික කොට්ටාසේ තිබෙන ඉතාම රමණීය මූර්තිවල ජලාශයේ අභියස තමයි අපි අද දිනේ ඇදී සිටින්නේ. ඉතින් මාගේ මිත්‍ර වලස්මුල්ල ප්‍රාදේශික කාර්යාලයේ පරිචාරකධාරී අපේ යසුණු මහත්තයත් සමග සහභාගී වෙනවා. ඉතින් අපි එතුමාගෙන් අහලා බලමු අද දිනේදී මොන වගේ වැඩසටහනක්ද මෙහි සංවිධානය කරලා තියෙන්නේ කියලා. ඉතින් යසුණු මහත්තයා ආයිබෝන් සුබ උදෑසන වෙනද වගේම තුරු බිමු විතරෝ පරිසර සංවිධානයත් එක්ක ඒකාබද්ධ වෙලා අදත් අපි ලස්සන වැඩකට අත ගැහුවා. වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, ඒ වගේම තුරු බිමු විතරෝ පරිසර සංවිධානයක්, ඒ වගේම වලස්මුල්ල ප්‍රජා විශෝධන ආචාලාභී සම්බන්ධව කටයුතු කරන ප්‍රජා විශෝධන කාර්යාලයක්, ඒ වගේම ජාතික ඒකාබද්ධතා සම්බන්ධයේ අමාත්‍යාංශයක්, ඒ වගේම වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර අංශයක්, ඒ වගේම මේ මුරුපේල ජලාශය ආශ්‍රිතව පවතින ග්‍රාම නිලධාරී වසම් පල්ලි චූලම්පිටිය අගල පහළොබඩ, ඒ වගේම චූලම්පිටිය වගේ වසම් වල ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, ඒ වගේම සමුද්‍ර සංවර්ධන නිලධාරී ඇතුළු නිලධාරී රාශියක් සම්බන්ධ විශේෂ ජාතික ඒකාබද්ධ විශේෂයෙන්ම ප්‍රජා විශෝධන ආඥාලාභී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද අපි ලස්සන වැඩසටහනක් මේ අවස්ථාවේ සංවිධානය කරලා තියෙනවා. ඒකෙදි මූලිකත්වය අපි දෙන්නේ විශේෂයෙන්ම රුක්‍රෝපණ වැඩසටහනකට සහ ශ්‍රමදාන වැඩසටහනකට. දැන් අපිට මේ ඉස්සෙන ප්‍රදේශයක් තියෙන සිටින මුරුපේල ජලාශය ඒ බාන්තකේ යටි කොට තමයි අපි දැන් වැඩි සිටින්නේ. ඔබ කවුරුත් සමාජ මාධ්‍ය වලින් වෙනකොට දන්නවා ගොඩක් වෛරල් වුණු ප්‍රදේශයක් තමයි මුරුපේල ජලාශය ආශ්‍රිත ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ විදේශ ළඟ අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒ වගේම මේ මුරුපේල ජලාශයෙන් ජලය නිකුත් කරන මේ ඇල ආශ්‍රිතව තමයි අපි ඉන්නේ. ඔබට පේනවා විකටම ජලය ගලාගෙන යන විශේෂයෙන්ම ගෝනදෙනිය, ඒ වගේම වලස්මුල්ල, රළුව වගේ ප්‍රදේශවලට මේ ජලය රැගෙන ගිහිල්ලා ඒ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය සම්පාදනය කරනවා. විශේෂයෙන්ම අපේ ප්‍රජා විශෝධන ආඥාලාභී ඔවුන්ගේ ශ්‍රමදායකත්වයක් අපි අරගෙන ඔවුන් සමාජගත කිරීමේ එක වැඩපිළිවෙලක් විදිහට සහ ඔවුන්ට මේ පරිසරයේ සම්බන්ධව සංවේදීතාවයක් ඇති කරන්න අරමුණු කරගෙන තමයි අපි මේ වැඩසටහන විශේෂයෙන්ම සංවිධානය කරේ. ප්‍රජා විශෝධන ආඥාලාභීන් සමග අපි මේ වෙනකොට වැඩසටහන් 5ක් 6ක් විතර කටයුතු කරේ. හැම වැඩසටහනම පරිසරයේ සම්බන්ධ කරගෙන තමයි අපි ආරම්භ කරන්නේ. මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ව යහපත් විදිහට සමාජයට ගත කරලා පරිසරයට සංවේදී පිරිසක් බිහි කරන්න. ඉතින් ප්‍රජා විශෝධන කාර්යාලයේ බලාපොරොත්තුවක් ඒක. අපිට මේ හැම වැඩසටහනකම මඟ පෙන්වමින් අපිට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් අපිට නායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම්තුමිය තුමුදු සී ලොකු ඒවා තමයි ඇති. ඉතින් එතුමිය තමයි මේ හැම වැඩසටහනක් සම්බන්ධව අපිත් එක්ක ටිකට අත්වල් බැඳගෙන අපිට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මේ සියලුම දේ පිටුපසින් ඉන්න නායකත්වය. එතකොට අපි මතක් කරන්න ඕන අපේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය එතුමිය නිරන්තරයෙන් අපිට උපදෙස් ලබා දීලා මේ වැඩසටහන් වලදී අපිව උනන්දු කරලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. එතකොට නියෝග්‍ය අධ්‍යක්ෂකතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, ඒ සියලුම නිලධාරීන් අපිට මේ අවස්ථාවේ මතක් කරනවා. එතකොට අමාත්‍යාංශයක් විදිහට පරිසර අමාත්‍යාංශයේ නියුක්ත වෙලා පරිසර සංවර්ධන නිලධාරී විදිහට මේ වැඩසටහන් සම්පූර්ණයෙන්ම සියලුම ආයතන ඒකාබද්ධ කරලා පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම විලිකඩිය ප්‍රාදේශීය සභාවත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. අනෙක් විශේෂීම ආයතනය තමයි මේ පරිශ්‍රය භාර. ඒක තමයි මුරුපේල ජලාශය පරිශ්‍රය භාර කටයුතු කරන ඉරිගේෂන් එක. එහෙම නැත්නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපි මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම ගයාන් මහත්මයා ප්‍රධාන ඉංජිනේරුතුමා, ඒ වගේම අසේල මහත්මිය අපිට මේ ස්ථානයේ මේ වැඩසටහන් කරන්න, රුක්‍රෝපණ වැඩසටහන් කරන්න, සමුදාන වැඩසටහන් කරන්න අපිට අවසරය ලබා දුන්නා. ඒ තමයි අපි බොහොම අගය කොට සලකනවා. ඉරිගේෂන් ප්‍රාදේශීය සභාවේ ඒ නිලධාරී මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය, අලුතෙන් පත් වුණු ඒ දේශපාලන නායකත්වය, ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ග්‍රන්ථයක් අපිට නිරන්තරයෙන් සභාව පැත්තෙන් උදව් උපකාර කරනවා. අද දිනේ ඔවුන්ගේ සහභාගීත්වය සහ මේ කසල රැගෙන යන්නේ ට්‍රැක් රට අපිට ලබා දෙනවා. ඉතින් මේ වගේ දැවැන්ත කාර්යයකට තමයි අපි අත ගහලා තියෙන්නේ. මොකද නිරන්තරයෙන්ම අපිරිසිදු වෙන ස්ථානයක්, සංචාරක ආකර්ෂණය ගොඩක් දිනාගත් ස්ථානයක්. ඉතින් අපි මේ ස්ථානය රැක ගන්න ඕන. අපි නිරන්තරයෙන් අපි මේකට අවධානය යොමු කරන්න ඕනේ. ඒ අවධානය යොමු කරන ගමන් අපේ
ප්‍රදේශයේ ජනතාවත් එක්ක ඒකාබද්ධව මේ කරන වැඩසටහන් වලින් අපිට එක පණිවිඩයක් තමයි ඔබට දෙන්න තියෙන්නේ. ඒ තමයි මේ වගේ ලස්සන සුන්දර පරිසරයක් ස්වාභාවිකව මේ නිර්මාණය වෙලා තියෙන මේ ජල දහරාවන් මේවා අපි සුරක්ෂිත කරගන්න ඕන. මේකට ඔයගොල්ලෝ ඇවිල්ලා සංචාරකය විදිහට මේ ස්ථාන නරඹල ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මේ ස්ථානවල ප්ලාස්ටික්, පොලිතින්, ඝන අබද්‍රව්‍ය බැහැර කරලා ලොකු පරිසර දූෂණයක් අපිට දැන් මෑත කාලේ දකින්න ලැබෙනවා. මොකද මේකේ තියෙන ලස්සනත් එක්ක මේ ප්‍රදේශ ප්‍රසිද්ධියටපත් වෙලා විශාල පිරිසක් ඇවිල්ලා මේ ස්ථාන නරඹනවා. ඉතින් ඕන් නරඹනවා විතරක් නෙමෙයි. මේ ස්ථානයේ විවිධ අකටයුතු සමාජ විරෝධී ක්‍රියා සිද්ධ වෙනවා සමහර වෙලාවට. ඉතින් පරිසරයට අයහපත් වෙන ක්‍රියාන් රැසක් සිද්ධ වෙනවා. ඉතින් විශාල පොලිතින් ප්‍රමාණයක් මේ ස්ථානයේ බැහැර වෙලා තියෙනවා. අපි නිරන්තරයෙන් උත්සාහ ගන්න ඒවා පිරිසිදු කරලා මේ ජනතාව තුළින් එයා සිදු නොවන විදිහට කටයුතු කරන්න. ඉතින් අද දිනෙත් අපේ අරමුණ තමයි අපේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මෙය පිරිසිදු කිරීම. ඉතින් ඇත්තටම ජනතාව මේක ආරක්ෂිතව පවත්වාගෙන යනවා නම් අපි කාටවත් මෙතන ශ්‍රමදාන පවත්වලා මේ පරිසරය පිරිසිදු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් අපිට ගොඩ නැගිලා තියෙන්නේ මේ එන සංචාරකයන්ගේ ඇතමෙක් සුළුතරයක් පිරිසගේ නොමනා ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඔබ එන්න ඇවිල්ලා මේ ස්ථානයේ නරඹන්න ඡායාරූපයක් ගන්න ඔබගේ පාසටහන් පමණක් මේ ස්ථානයේ තබා යන්න. ඒක ඔබට නෙමෙයි මේ මතු අනාගතේ මේ ප්‍රදේශවල ඉන්න අපේ පොඩි දුවා දරුවන්ට ඒක ඇතම මේ දෙයක් වෙනවා. මොකද ඔවුන් වෙනුවෙන් අපි මේ දේවල් ඉතුරු කරන්න ඕන. ඉතින් කුරුමිඟු පරිසර සංවිධානයේ ගරු සභාපතිතුමා විදියට රංජිත් මහත්මයා, ඒ වගේම බලස්මුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විදියට අපේ ප්‍රාදේශීය ලේකම් තුමිය මත පෙන්වීම යටතේ මේ සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා අද අපි මේ කරන වැඩසටහන ගැන සංක්ෂිප්ත වාර්තාවක් තමයි මම ඔබට ඉදිරිපත් කරේ. අදට විතරක් නෙමෙයි ඔබට අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබට බලන්න පුළුවන් බලස්මුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මෙතෙක් අපි කරපු වැඩසටහන් වල සංක්ෂිප්ත වාර්තාව. අපේ පසුබිම් කටයුතු. එතකොට අපේ රූපෝපන වැඩසටහන් කරලා තියෙන ඒ වැඩසටහන් වල පසුබිම් කටයුතු ඔබට මේ YouTube නාලිකාව හරහා නරඹන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා අපිත් එක්ක මේ ගමනේ යන්න. අපිට එක්කාසු වෙන්න කැමති අය ඉන්නවනම් එන්න අපිත් එක්ක එකතු වෙලා අපි මේ ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරමු. එකම අරමුණ ලස්සන පරිසරයක් ගොඩනැගීම අපේ කොට්ටාසේ රාජ්‍ය නිලධාරීන් විදියටත් මේ වගේ ස්වේච්ඡා පරිසර සංවිධානවල නිලධාරීන් විදියට අපේ අරමුණ මතු අනාගත පරපුර සඳහා පරිසරය රැකගෙන ඔවුන්ටත් මේකේ දායාදයක් විදියට අපේ අනාගතයේ දරුවන්ට මේක පරිත්‍යාග කරන්න තමයි අපේ අරමුණ. සුබ මධ්‍යහනක් කියවා ඇත්තටම ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් වශයෙන් වලස්මුල්ල අධිකරණයේ ප්‍රජා විශෝධන කාර්යාලයක් වශයෙන් අපි පැල මිලියනයක් සිටුවීමේ වැඩසටහනේ මේ මම හිතන්නේ 7 වෙනි අදියරය මෙතෙක් අපි පැල 700කට අධික ප්‍රමාණයක් අපි රෝපණය කරලා තියෙනවා. ප්‍රජා විශෝධන කාර්යාලයක් වශයෙන් අපේ විවිධ වැඩසටහන් තියෙනවා. මොකද ඒක උපදේශන, අධීක්ෂණ, ප්‍රජා වැඩ කියන ඒ ප්‍රජා වැඩ කියන concept එකේ අපි කරන එක කාර්යයක් තමයි මේ ශ්‍රමදාන සහ පැල සිටුවීම. එහිදී ලොකු වැඩසටහනක් විතර මේ ක්‍රියාත්මක කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල අධිකරණ බල ප්‍රදේශයේ විවිධ ජලපෝෂ ස්ථාන කරා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මේ වැඩිදුර සඳහා මම තිසාමාලි මිස්ටර් ආරාධනා කරනවා ඉතුරු මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන්න. වලස්මුල්ල ප්‍රජා විශෝධන කාර්යාලය හරහා සිදු කරන තවත් සුවිශේෂී වැඩසටහනක් තමයි මේ මිහිතලයට පැල මිලියනයක් ලබා දීම වැඩසටහන. මේ අපි අදියර කිහිපයක් ඔස්සේ සිදු කරා. එහිදී කුඹුරු ආශ්‍රිත මී පැල සිටුවීම, ඇල මාර්ග ආශ්‍රිතව කුඹුක් පැල සිටුවීම, ඒ වගේම පොදු ස්ථානවල පළතුරු පැල සිටුවීම, මේ විවිධ වැඩසටහන් අපි මේ හරහා සිදු කරනවා. මේක ප්‍රධාන වශයෙන් අපේ ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා ඔවුන්ගේ කොන්දේසියක් තමයි ප්‍රජා වැඩ කියන එක. මෙහිදී මේ ප්‍රජා වැඩ ඵලදායී ලෙස යොදා ගැනීමක් විදිහට ශ්‍රමදාන හා රුප්‍රෝපණ වැඩසටහන් අපි මෙහිදී යොදා ගන්නවා. එහිදී ගොඩක්ම අපේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්
පරිසරයට ආදරය කරන්න, පරිසරයට ඇලුම් කරන්න, ඔවුන්නුත් තව දුරටත් පරිසරය සුරක්ෂිතව තබා ගැනීමත් අපේ අරමුණක් වෙන ඔවුන්ට ඒ හුරු කිරීම. ඒ අනුව මේ වැඩසටහන අපි සිදු කරනවා. ඒ වගේම මෙහිදී අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමියගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ පරිසර නිලධාරීතුමාත්, ඒ වගේම අපේ ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරීතුමා ඇතුළු සියලුම නිලධාරීනුත් මේ සඳහා සහයෝගය දක්වනවා. ඉතා එකමුතුකව මේ වැඩසටහන අපි තව ඉදිරියට පවත්වාගෙන යන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙහිදී අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේ කොමසාරිස්තුමා, එතුමාගේ විශේෂ අවධානයක් යොමු වෙච්ච වැඩසටහනක් තමයි අපි මේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලය හරහා සිදු කරන්නේ. ඒ ඉදිරියටත් පවත්වාගෙන යමින් අපේ මේ පුජ්‍යලයන්ගේ ශ්‍රමය ඵලදායී ලෙස අපේ පරිසරය ආරක්ෂා කරගෙන මේ මිහිතලයට දායාද කිරීම තමයි අපගේ මේක ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. අපි මේ දැන් ඇවිල්ලා සිටින්නේ මුර්තේල ජලාශයේ බන්ටෙකට බන්ටෙකේ මේ ආපු සම්දානයක් කරනවා. ඒ වටිනාකම තවදුරටත් රැක ගන්න කියලා කියන්න තමයි අපි මෙතන දැන් මේක අපිට තීරමක් තියෙනවා. දෙන්ට එන සංචාරක කට්ටිය ඇවිල්ලා කැලි කසල දාලා යනවා. දැන් මේ තියෙන සේරම ඉතින් කැලි කසල, බෝතල්, ප්ලාස්ටික් බෝතල් ඔය වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ කිසිම කෙනෙක් පිරිසිදුව තබා ගන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. මේක තවදුරටත් මේක රැක බලා ගන්න ඕන කියලා අදිෂ්ඨානයේ තමයි අපි මේක දැන් මේ කරන්නේ. පැමිණෙන සියලු දෙනාට අපි කියන්නේ මේක පිරිසිදුව තියාගන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.